මේකේ යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ කියන පිරිස් අපේ ජීවිතවල බලපෑම් කරන්න පුළුවන්ද? මෙන්න මේ ස්ථානවල රඳා පවතිනවා නම් පැත්තේ බලපෑමක් කතා කරනවා. ඔබේ ආසම් පාට මොන පාට ආයිබෝවන්. ඔබ දන්නවද නොපෙනෙන গুপ্ত ලෝකයේ පිළිමද විශ්වාස කරනවද? සමහරෙක් විශ්වාස කරાવી, සමහරෙක් විශ්වාස නොකරાવી. ඇත්තටම අපි මේ ජීවත් වෙන විශ්වය තුළ පෙනෙන දෙයට වඩා නොපෙනෙන බහුතරයක් මේ විශ්වයේ රඳා පවතිනවා. ඒ නිසා වෙන අපේ මේ මසසට පේන දෙයට වඩා මනසින් දියුණු වෙච්ච පිරිස් මේ විශ්වය තුළ දැකලා යම් ආකාරයේ අදහස් උදාස් තීරණ කතා කරනවා. මම මේ අද කතා කරන්න ගන්නේ ශාස්ත්‍රය තුළ විවිධාකාරයේ කොටස් තියෙනවා. මොනවද? අනාගතය ගැන දැක්මත් එක්කන් කතා කරපු කොටස් කීපයක්. එහෙනම් අප ජ්‍යොතිෂයේ අංක විද්‍යා හස්තරේඛා මේ වගේ කොටස් ටිකක් මුල් කරගෙන අපි අනාගතය ගැන කතා කරනකොට গুপ্ত විද්‍යාව කියලා කොටසක් ගොඩනගෙනවා. গুপ্ත විද්‍යාව කියනකොට අපේ හිතට යම් ආකාරයේ තිගැස්මක්, යම් ආකාරයේ ගැස්මක්, බියක් ඇති වෙනවා. গুপ্ත විද්‍යාව පිළිබඳව අද බොහෝ දෙනා සුභවාදීව කතා කරනකොට තව කෙනෙක් අසුභවාදීව කතා කරනවා. හේතුව ඔබ කරන ක්‍රියාදාම හමුවේ ඔබ පිළිසරණක් පතා යන්නා වූ තැන්වල යම් යම් වූ ක්‍රියාකලාපන් හා ඒ ස්ථාන වලින් ඔබ වෙනුවෙන් කළ යුතු කරන්නටයි කියා හඳුන්වා දුන් කරුණු කාරණා ඔබ නොකලායින් නොලැබෙන ප්‍රතිඵලය මුල් කරගෙන ඔබ සමහර විටක গুপ্ত විද්‍යාව ඇතහැරලා දාලා ඉන්න පුළුවන්. මම කියන්නේ නෑ ඔබ කොතන ඉන්නවද කියන කාරණාව. ඒ ඔබට බාරයි. කෙසේ හෝ වේවා গুপ্ত විද්‍යාව තුළින් අපි කතා කරනවා මේකේ යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ කියන පිරිස් අපේ ජීවිතවල බලපෑම් කරන්න පුළුවන්ද කියන කාරණාව කේන්දරයෙන් හොයාගන්නේ කොහොමද කියලා. ඔබේ කේන්දරෙත් මේ කරුණු හොයාගන්න ප්‍රධාන වශයෙන් ග්‍රහයෝ අපිට 3 දෙනෙක් ඉස්මතු වෙනවා. ඒ තමයි කේතා, ගුරු, බුධ කියන ග්‍රහචාර තුන. කාගේ හරි කමන්නේ කේන්දරයක කේතා හෝ බුධ හෝ ගුරු කියන ග්‍රහයා කොයි විදිහටද බලපාන්නේ කියන කාරණාවත් එක්ක අපිට গুপ্ত පැත්තේ යම් ආකාරයේ බලපෑමක් තියෙනවද කියලා කේන්දරෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඔබේ කේන්දරයත් අපි අද ග්‍රහයෝ 3 දෙනාම පැත්තක දාලා එක ග්‍රහයක් ගැන කතා කරමු කේතා. කේත කියන ග්‍රහයක් කාගේ හරි කමන්නේ කේන්දරයක මේක ලොකු මාතෘකාවක්. ඒ හින්දා පුළුල්ව කතා නොකලත් අපි මේක කෙටියෙන් කොටස් කීපයක් මත කතා කරමු. කේත කියන ග්‍රහයක් කේන්ද්‍රස්ථානයක 4 වැන්න, 6 වැන්න, 7 වැන්න, 9 වැන්න. මෙන්න මේ ස්ථානවල රඳා පවතිනවා නම් ඒ වගේම තමයි ලග්න ස්ථානය. මේ ටිකේ පවන් රඳා පවතිනවා නම් ඒ උදවිලි গুপ্ত පැත්තේ බලපෑමක් කතා කරනවා. ඒ නිසා යම් ආකාරයක යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ වගේම තමයි අනිමින් හුනියන් කොඩි වෙන දෝෂ නැත්තම් වසවිස කැවීම වගේ දෙයක් ඇල්පෙන්නු වෙල්පෙන්නු වගේ දෙයක් මේ කොටස් ටික අපිට බලපාන්නට හේතු කාරණා තියෙනවාද කොයි කාලෙද කියන එක පිළිබඳව කතා කරන්න. නමුත් ඇයි එහෙම දෙයක් තියෙනවාද කියන කාරණාව බලා ගන්න පුළුවන් ඔබේ ওই කේන්දරේ 1 4 6 9 කියන 8 9 කියන කොටස් ටිකක් මුල් කරගෙන කොහොමද වෙන්නල ජ්‍යොතිෂ විද්‍යාව කියන දේ හරි විශ්වනීය දෙයක්. මේ දේ ඔබේ ජීවිතයේ gedara වත්තලින්දේ වතුර තියෙනවා නම් ඒක පවා කේන්දරෙන් කතා කරන්න පුළුවන්. එච්චර බලගතුයි. මේක දැන් කාලානුරූපීව වෙනස් වෙලා ව්‍යාපාරයක් වෙලා සමහර විටක. කොහොම හරි වෙන්න අද මේ කතා කරන්න ගන්න গুপ্ত විද්‍යාවේ කේතාගේ වැඩිම බලපෑම කතා කරන්නේ ස්ත්‍රී උදවියට, කාන්තාවන්ට. ඒ කලු කුමාරයවත් තනිකන් දෝෂය. කලු කුමාරයවත් තනිකන් දෝෂය කතා කරනකොට සමහර උදවිය කියලා කියනවා මගේ දරුවා ලොකු ළමයෙක් වෙන වෙලාවේ තනි වුණේ නෑනේ. කොහොමද එනම් තනිකන් දෝෂෙ ඉන්නේ කියලා. මතක තියාගන්න. දරුවෙක් ලොකු ළමයෙක් වෙන වෙලාවක මල්වර බියට පත් වෙන වෙලාවේම තනිකන් දෝෂේ බලපානවා නෙමෙයි. මල්වර හෝරාවේ පටන් ඉදිරියට ඒ දරුවගේ හැඟීම් දැනීම් දැනෙන හෝරාවක තමයි තනිකන් දෝෂේ හරි විදියට වැළඳෙන්න ගන්නෙ. ඒ කාලේ අවුරුදු 16 17 20 වෙන්න පුළුවන්. එදායින් එතනින් පස්සේ නැද්ද කියලා අහන්න එපා. එතනින් පස්සෙත් එහෙමයි. 22 27 30 33 37 40 ඔය සීමාවෙත් තනිකන් දෝෂ බලපානෝම තමයි. ඒ නිසා ඒකට ප්‍රධාන වශයෙන් බලපාපු කොටස් කීපයක් තියෙනවා. එක අපේ වැරදි චර්යාව. වැරදි චර්යාව හින්දා තමයි තනිකන් දෝෂේ බලපාන්න ගන්න. මොනවද මේ වැරදි චර්යා ටික? ඔබ දැන් තනිකන් දෝෂයේ ඇති උදවියකින් ඇහුවොත් එහෙම මේ කරුණ ටික අනිවාර්යෙන් ඔබත් එක්ක එකඟ වෙනවා.
ඔබේ ආසම් පාට මොන පාටද කියලා ඇහුවොත් එimhe තනිකන් දෝෂ තියෙනවා නම් කළු පාට. කැමරට වැඩිම කැමති මුරුක්කු ಜಾති, බැදුන් ಜಾති, පුලුටු ಜಾති, පුච්චලා, බැදලා, බිත්තර වැදලා මේ දේවල්. ඒ වගේම ආසම් කැමැතිම තනි පංගලෙම ඉන්න, පාඩුවේ ඉන්න. ඒ වගේම දවාර නිින්ද එයාලගේ ජීවිතයේ එක් අංගයක් වෙනවා. මේ වගේ කොටස් ටික අය හවස රැයට නාන එක මේ කොටස් ටිකක් වෙනවා. මේ කොටස් ටික අපි භාවිතා කරන්න ගත්තාම මේ නොසැලකිලිමත් වූ අවිධිමත් වූ කොටස් ටිකක්. ඒතර අපිට තනකන් දෝෂ වැළඳෙනවා. දැන් තනකන් දෝෂ වැළඳුනන් පස්සේ ඔළුවේ මාරු හැදෙනවා, කොන්දේ මාරු හැදෙනවා, යටිබඩ කොර වෙනවා, මාස් සුද්ධිය හැදුවා අමාරු වෙනවා. ඒ වගේම කැරකිල්ලෙනවා, කලාන්ති ගතිය හැදෙනවා, නිදිමත ගතිය හැදෙනවා. මේ ඔක්කොම ටික කතා කරනවා මේ දෝෂත් අස්සේ. දැන් අපි යනවා ඔකට පිළියමක් කරගන්න කියලා වෛද්‍යවරු හම්බ වෙන්න. බෙහෙත් කරනවා අඩුවක් නැහැ. ඒ වගේම පරීක්ෂණ නිරීක්ෂණ කළාට හරියම නිගමනයක් එන්න බැරුව යනවා. ඒ හේතුව ලෙඩක් නැහැනේ. එහෙනම් ඔබට මේ තනිකන් දෝෂය වැළඳෙනවද කියන කාරණාව අපිට බලා ගන්න පුළුවන් අර කේන්දරයේ තියෙන સિદ્ધාන්තත් එක්කලා. ඒ කොටස් ටික මුල් කරගෙන. ඒ වගේම තමයි. හැබැයි මේ තනිකන් දෝෂ තිබ්බහම අනිවාර්යෙන් මේ දෝෂ ඔබ අයින් කරගන්න මේ গুপ্ত විද්‍යාව උපනිශ්‍රය කරගන්න වෙනවම තමයි. ඒ නිසා මම යෝජනාවක් කරනවා ඔබේ ජීවිතයේ මේ ක්‍රියාදාමයන් ඇති වෙන්න මූලික හේතුව ඔබේ නොසලකිල්ල නම් ඔබ සැලකිලිමත් යුතු කාරණා මොනවද? අනිවාර්යයෙන්ම ඔබ මොන ආගමේ හෝ වේවා ඔබ ආගම අදහන්න. වැඩිහිටියන්ට ගරු කරන්න අම්මට තාත්තට වඳින්න. ඒ වගේම තමයි හවස නිදා ගන්න වෙලාවේ තමන්ගේ ආගම අදහලා නිදා ගන්න. බැදුන් ಜಾති, පුලුටු ಜಾති, තනිපංගල මේ ඇවිල්ලා කෑම් මේ දේවල් වලකෙම ඇඳුම් පැළඳුම් ටික එළියේ තියලා නිදා ගැනීම වලකින්න. මේ දේවල් තුල තමයි ඔබට ඔය නොපෙනෙන පැත්තේ බලවේග ලැබෙන්න තියෙන අවස්ථාව කතා කරන්නේ. දවාට නිදා ගැනීමෙන් වලකින්න. මේ දේවල් හදාගන්න පුළුවන් නම් ඔබේ සැලකිලිමත්භාවයේ කොපමණද ඔබ සිහියෙන් ජීවත් වෙනවා. ඔබට අර නොපෙනෙන පැත්තේ බලපෑමෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි ඔබට යම් ආකාරයේ අර වගේ බලපෑම් තියෙනවා නම් නොපෙනෙන පැත්තේ තනිකන් දෝෂ අපි ඔය කලු කුමාර දෝෂය කියලාගෙන ඒ දෝෂේ බලපාලා තියෙනවා නම් අපි වෙනුවෙන් ඇවිල්ලා පවුලේ গুপ্ত විද්‍යාව සම්බන්ධයෙන් වෛද්‍යවරයා හම්බ වෙලා අපි ඒ වෙනුවෙන් විකල්ප හදා ගන්න අවස්ථාවන් තියෙනවා. ඒ නිසා ඔබටත් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරන්න. අපි ඒ සම්බන්ධයෙන් උත්තර දෙනවා. නමුත් දැන් ප්‍රශ්නේ කතා කරන්නේ එතන නෙමෙයි. ඒ වෙනුවෙන් අපිකින් උත්තර ගත්තත් තනිකන් දෝෂෙට මුල් වෙච්ච කලු කුමාර කියන දෝෂේ අයින් කළත් වැඩක් නැහැ. ඔබේ ක්‍රියාදාම වැරදෙනවා නම්. ඒ හින්දා අංකික ඔබේ ක්‍රියාදාම නිවැරදි කරගත යුතු වෙනවා. ඒ ක්‍රියාදාම නිවැරදි කරගත්තොත් බොහෝ විට සමහර උදවියට નિરાයාසයෙන්ම කලු කුමාර දෝෂය අයින් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි එහෙම කරලත් බැරි උදවිය තියෙනවා. ඒ උදවිය ඒකටම මුල් බැසගෙන ඒත් එක්කම්ම පැවතිලා අර গুপ্ত දෝෂ බාධකයේ තදින්ම වහගෙන ඉන්න හින්දා. අර গুপ্ত දෝෂ බාධකයේ තදින් වහගෙන ඉන්න නිසා. එහෙනම් මතක තියාගන්න ඔබේ ජීවිතයේ වෙනස්මායිම් හදාගන්න යනා වූ ග්‍රහ හොරා කාල පරිච්ඡේදය තුළ අර වගේ গুপ্ত පැත්තේ යම් ආකාරයේ බලපෑම් ලැබෙනවා නම් ඔබට කළ හැකි පිළියම් හැටියට ඔබ මොනවද කියන කාරණේ දැන හැදිරගෙන ඒ නිසා මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ කේන්දරයේ තුල කේතා ඉන්න ස්ථානයත් එක්කම් අපට හැඳින ගන්න පුළුවන් ඔබ කාන්තාවක් නම් ඔබට තනිකන් දෝෂ කලු කුමාර දෝෂ තියෙනවාද කියන කාරණාව. ඔබට සුබ දවසක්.